දැන් මම මයික්‍රෝ පින් එක කොහොමද ගන්න කියලා දුන්නා. ඉස්සලා මොනා කරේ? ෆ්ලක්ස් එක ඇඩ් කරලා 130ට ඇඩ් කරන්නේ. දැන් එතන මේකට ඇඩ් කරලා පුළුවන් ද බැරිද? 130ට ඇඩ් කරන්න. හැබැයි සමහර පින්ස් තියෙනවා මේ මයික්‍රෝ පින් වගේම තමයි. ඒතකොට ඒක පිටින් බලද්දි මේ වගේ නෑ. මේ ටික නෑ. මෙච්චරයි තියෙන්නේ. ඒතකොට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඇඩ් කරගන්න මම මේ දෙක වෙනස තමයි කිව්වේ. දැන් මේ වගේ එකකට මම අන්තයට ඇඩ් කරන්න කියලා ටයිප් C එක කියලා දුන්නොත් එහෙම මට වණි ගලවපෙලා. මේ පාත් ඔක්කොම ගැලවිලා ආවනේ කියලා. එතකොට මේ වගේ ලාවලට එහෙම ගලවන්න යන්න එපා. ගලවන්න මොඩල් එකේ පින් එක කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න. දැන් මේ පින් එක ගොඩක් වෙලාවට මෙහෙම දාන්න. මේක N11 වලට එනවා A03S 02 එකට එන්නේ අනිත් පින් එක. මම මයික්‍රෝ පින් එක කියන්නේ ඒක. එතකොට ඉස්සෙල්ලා අපි පින් එක බලන්න ටික දවසක් යනකොට ඔක බලනවා නම් තේරෙනවා. පින් එක කොහොමද එන්නේ කියලා. මේක ග්ලූ එකක් තියෙනවානේ. දැන් ඔක මයික්‍රෝ පින් එකක් තියෙනවා. ඔය ග්ලූ එක ගොඩක් කටේ දාන්නේ UV paint එක කියලා. එතකොට ග්ලූ එක අයින් කරන්නේ හීට් එක කීයද? 240. මේක ටිකක් කළා මෙහෙම අල්ලගෙන ඉන්න. charging pin එකට. අල්ලගෙන ඉඳලා ගන් එක අයින් කරන්න. ගන් එක අයින් කරලා මේ ටියුසර් මෙහෙම ගන්න. මේ බෝඩ් එක පැත්තට මෙහෙම අල්ලන්න යන්න එපා. ඒක බෝඩ් එකෙන් කී වෙනවා. මෙහෙම අයින් කරගන්න. එක්ක කස්ටමර් කියයි ගෙදර ගිය ගමන් සිග්නල් එන්නේ නැහැ. ටවුමටදී හොඳට සිග්නල් එහෙම කියනවනේ කට්ටිය. ටවුමට හොඳට සිග්නල් දිනවා ගෙදරට ගිය ගමන් සිග්නල් අඩුයි කියනවා. ඔය charging pin එක ගහපුවම ගොඩක් මයික් වෙනවටත් වැඩිය දැන් එන මොඩල් වල මේ වගේ දෙයක් එනවා. දැන් එතකොට අපි මේක 130ට ඇඩ් කරන්නත් බෑ. එතකොට 360ෙම ගලවන්න වෙනවා. 360ෙම ගලවනකොට මම ඒක තමයි කියේ මේක ටේප් එකක් ගහගන්න කියලා. එතකොට මේවත් මොනවද 210 තියෙන නිසා මේවත් මෙල්ට් වෙනවා. දැන් මේකට ෆ්ලක්ස් එක ඇඩ් කරගන්නවා. අර වගේ ගොඩක් ඇඩ් කරගන්න ඒවා ලෝබකමට ඇඩ් කරගන්න. අර වගේ මෙහෙම අල්ලගත්තා. මේකේ වැඩි අදින්න යන්න එපා. ගැලවිලා යනකම් ඉන්න. හරිද? දැන් අපේ හීටර් 360 හරි 380 හරි යූස් කරනවා. charging pin එක උඩට තමයි අල්ලන්න ඕනේ. බෝඩ් එකට අල්ලනකොට බෝඩ් එක හීට් වෙනකොට අර අනිත් එක හීට් වෙනවා. දැන් මේක charging pin එකට අල්ලනකොට මේ බලන්න. ඉස්සරහම ප්‍රී හීට් කරගන්න. ප්‍රී හීට් කරගෙන charging pin එක උඩට ඉදලා. පින් එක උඩ පින් එක ඩැමේජ් වුණාට අවුලක් නැහැ. පින් එක අපිට ඕනේ නැහැ. පින් එක උඩට ඉදලා අල්ලලා ගලවනවා. අපිට සෝල්ඩර් ගන්න අමාරු මේක. මොකද්ද? ග්‍රවුන්ඩ් ලයින් එක තමයි අමාරුම. මෙතන මේ ග්ලූ එකත් එහෙම අයින් කරන්න මේ. මම බෞද්ධය තද කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම අතේ තිබ්බා අපි බ්ලේඩ් එකකින් මොනාරි කරොත් එන හීරෙන් නැතුව කරන්න ඕනේ. නැත්තම් මේක පේන්ට් එක ඩැමේජ් වුණොත් එහෙම එකට එක එකතු වෙනවා. මෙහෙම ඇඩ් කරගත්තා. ඇඩ් කරගෙන මේ පල්ලෙහා වෙතන මේ ෆ්ලැට් කරන වෙලාවේ උඩටම ක්ලීන් කරගන්න. මේක දැන් ක්ලීන් කරලා දැන් අපි charging pin එක ගහන්න ඕනේ. මේකට අර වගේම බම්පර්ස් හදා ගන්නවා. මේක මේ බම්පර්ස් ටිකක් හදා ගන්නවා මේ. ඕනනම් මේකටත් හදා ගන්න. මේ එකම ලෙවල් එකට තියෙන්න ඕනේ. ඊළඟ දේ තමයි මේ charging pin එක ගන්න පාට gold color එකකින් තියෙන්නේ. එතකොට මේ කුඩි නිකන් කවර් එකක් තියෙනවා. අර ඊ ජම්පර් කිව්වා වගේ තමයි. මේක අපිට EN එකක් අපි මේකට ඇඩ් කරගන්නවා. මේ මේකට ෆ්ලක්ස් එක දාගන්න. මේ තේනවනේ?
එහෙම ටිකක් තියාගත්තා නැතේ. මේවන් ගියා මෙල්ට් වෙනවා වෙනවනේ. දැන් ඒතකොට charging pin එක තියෙනවා. ගන්න කොහොමද ගන්නේ? ඊට පස්සේ මම බැලන්ස් කරගන්න. දැන් බලන්න මේක සෝල්ඩ් වෙලා තියෙන්නේ. හරිද? හැබැයි මේක හරියටම සෝල්ඩ් වෙලා නැහැ නේ. දැන් ඇතුල් පින් ටික හරියට පැහැදිලා තියෙන්නේ. දැන් වටේ ටික සෝල්ඩර් කරනවා. අර වගේම තමයි අනිත් පැත්තට අරව ගත්තා. එතකොට මේ එහෙම මේ දෙපැත්ත ගන්නට මේව කරගත්තා. මම බලන්න මේ පැත්ත ෆිල් වෙලා තියෙනවා. නැත්නම් අපි මේ පැත්තෙන් ෆිල් කරන්නත් පුළුවන්. මේ පැත්තෙන් ෆිල් කරනොත් මොකක්ද වෙන්නේ? ෆිනිෂින් එකක් ගමු. දැන් පුළුවන්. හරි. එහෙම නැත්නම් අර වගේ මේ. හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම වැඩේ ඉවර වෙනකොට හොඳට ක්ලීන් කරලාම දෙන්න. ඩස්ටර් කියලා එකට එකතු වෙනවා.